හයි මම පීඩියත් හෙල්ත ගැන දාපු වීඩියෝ එකේ මම මෙන්ෂන් කරනවා මම මගේ පීඩියත් හෙල්ත එක ට්‍රැක් කරන්න ඇප් එකක් පාවිච්චි කරනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඒ ඇප් එක ගැන ඩීටේල්ස් කියන්න කියලා. එහෙනම් අද වීඩියෝ එක ගැන. මම පාවිච්චි කරන ඇප් එකේ නම තමා Flow Period and Pregnancy Tracker. ඉතින් නමින්ම ඔයාලට තේරෙන්නේ නැති මේක පීරියඩ් වලට විතරක්ම නෙමෙයි ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් එහෙමත් නැත්නම් එක්ස්පෙක්ට් කරන කෙනෙක් නම් ඒ ප්‍රෙග්නන්සි ජර්නි එකත් මේ ඇප් එකෙන් ඔයාලට ට්‍රැක් කරන්න පුළුවන්. දැන් මම නම් මේන්ලි මේ ඇප් එක පාවිච්චි කරන්නේ මගේ පීරියඩ් හෙල්ත් එක ට්‍රැක් කරන්න. හැබැයි මම ප්‍රෙග්නන්සි වලට තියෙන ඔප්ෂන්ස් මොනවද ඒ ෆීචර්ස් ටිකත් මම මේ වීඩියෝ එකේ පොඩ්ඩක් කියන්නම්. මම ඒක ගැන ලොකුවට බලලා නැහැ. හැබැයි මම දන්න ඩීටේල්ස් ටික මට පේන ඩීටේල්ස් ටික මම ඔයාලට පෙන්නන්නම්. මෙහෙමයි දැන් මම පාවිච්චි කරන ඇප් එක ඒ ඩීටේල්ස් තියෙන්නේ මම මේ රෙකෝඩ් කරන ෆෝන් එකේ. ඉතින් මම රෙකෝඩ් කරන ගමන් මට ඒ ඇප් එක පෙන්වන්න බැරි නිසා මම අලුතෙන් ඔයාලට ඇප් එක ඉන්ස්ටෝල් කරලා පෙන්වන්නම්. ඇප් එක ඉන්ස්ටෝල් කරද්දී එයාලා ඔයාගේ පීරියඩ් එක ගැන ඒ වගේ ඔයාගේ ගෝල් එක මොකද්ද මේ ඇප් එක පාවිච්චි කරන ඒ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඒ කියන්නේ ඔයාගේ ගෝල් එක පීරියඩ් එක ට්‍රැක් කරන්නද එහෙම නැත්නම් ඔයාගේ ප්‍රෙග්නන්සි ජර්නි එක ට්‍රැක් කරන්නද එහෙම නැත්නම් ඔයාගේ වෙල් බීන් එක වෙනුවෙන්ද ඒ වගේ ඔයාගේ ගෝල් එක මොකද්ද කියලා මේක ඉන්ස්ටෝල් කරද්දී ප්‍රශ්න අහනවා. ඒත් එක්කම ඔයාගේ පීරියඩ් එක රෙගියුලර්ද නැද්ද ඒ දේවල් ගැනත් ඒගොල්ලෝ අහනවා. ඒ ඩීටේල්ස් ඒගොල්ලෝ අහන්නේ ඔයාගේ පීරියඩ් ඩේස් ඒව ගැන හරියට ප්‍රෙඩික්ෂන්ස් දෙන්න. ඒ නිසා ඒ ඩීටේල්ස් ටික හරියටම ඇප් එකට ෆීඩ් කරන්න. මං කලින් කිව්වා වගේ මම මේ ඇප් එක මේන්ලි පාවිච්චි කරන්නේ මගේ පීරියඩ් හෙල්ත් එක ට්‍රැක් කරන්න. ඒක නිසා මගේ පීරියඩ් ස්ටාර්ට් වුණ ගමන්ම මං කරන්නේ මේ ඇප් එකට ඒ data ෆීඩ් කරන එක. එක්සාම්පලයක් විදිහට හිතන්නකෝ මගේ අද පීරියඩ් ස්ටාර්ට් වුණා කියලා මේකේ තියෙනවා edit period dates කියලා ඔප්ෂන් එකක්. අන්න ඒ ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට පීරියඩ් ස්ටාර්ට් වුණ ගමම ඒ ඩේට් එක මෙතෙන්ට ෆීඩ් කරන්න තියෙන්නේ. එක්සාම්පලයක් විදිහට අද මගේ පීරියඩ් ස්ටාර්ට් වුණා නම් මම මේ 3rd කියන එක ටච් කරලා ඒ data සේව් කරනවා. මං ඒ ඩේටා එක දීපු ගමන්ම එයාලා මගේ නෙක්ස්ට් සයිකල් එක ස්ටාර්ට් වෙන්නේ කවද්ද කියලා ප්‍රෙඩික්ට් කරලා මට පෙන්නනවා. දැන් එක්සාම්පල් එකක් විදිහට මම මේ 3rd කියලා මම ෆීඩ් කළානේ. එතකොට මට ඒගොල්ලෝ පෙන්නනවා මගේ නෙක්ස්ට් සයිකල් එක ස්ටාර්ට් වෙනවා මේ 29th. ඒත් එක්කම ආයේ ජූන් month වල මගේ පීරියඩ් ස්ටාර්ට් වෙන්නේ කවද්ද? ජුලයි වල, ඕගස්ට් වල මෙන්න මේ වගේ ඔයාට කැමති month එකක ඔයාගේ පීරියඩ් ස්ටාර්ට් වෙන්න possibility තියෙන්නේ කවද්ද කියලා ඇප් එකෙන් පෙන්නනවා. මම මේ ඇප් එක පාවිච්චි කරන්න අරගෙන දැන් අවුරුදු ගාණක්. ඒක නිසා මගේ පීරියඩ් හෙල්ත් එක ගැන, මගේ පීරියඩ් ඩේට්ස් ඒව ගැන මම පාවිච්චි කරන ඇප් එකේ දැන් අවුරුදු ගාණක් තිස්සේ ඒ data feed වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙද්දී එයාලා මගේ පීරියඩ් ගැන දෙන predictions ගොඩාක් accurate. ඉතින් ඔයාලා ඇප් එක පාවිච්චි කරන්න මේ ඇප් එකට data feed කරන්න එයාලගෙන් ඔයාලට දෙන predictions ගොඩාක් accurate වෙනවා. ඒත් එක්කම මේකේ තියෙනවා පාර්ට්නර් ඔප්ෂන් එකක්. මෙතන තියෙනවා පාර්ට්නර් කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ පාර්ට්නර්වත් මේ ඇප් එකට ජොයින් කරගන්න. පාර්ට්නර්ගේ තියෙන අයිඩියාස් ඒවත් ෂෙයා කරගන්න පුළුවන් මේ ඇප් එකෙන්. ඒත් එක්කම තමා මෙතන තියෙනවා සීක්‍රට් chats කියලා ඔප්ෂන් එකක්. එකේ ඔයාට මොන හරි ඩවුට්ස් තියෙනවා නේ. ඒ කියන්නේ ඔයාගේ පීරියඩ් එක ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රෙග්නන්සි ජර්නි එක ගැන මොනවා හරිම ඩවුට්ස් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ සීක්‍රට් chat කියන ඔප්ෂන් එකේ පෝස්ට් එකක් දාන්න. මෙතන තියෙනවා new post කියලා ඔප්ෂන් එකක්. එතනින් ගිහලා ඔයාට පුළුවන් පෝස්ට් එකක් දාන්න. එතකොට ඒ පෝස්ට් එක දකින කට්ටිය එකට කමෙන්ට් කරනවා. එක්සැම්පල් එකක් විදිහට එක්කෙනෙක් මෙතන පෝස්ට් එකක් දාලා තියෙනවා has anyone had a chemical pregnancy. ඉතින් ඒකට කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. එයාලගේ experience, එයාලගේ knowledge එක ඒ වගේ. ඉතින් ඔයාට මොනවා හරි doubt එකක් තියෙනවා නම් එතන පෝස්ට් එකක් create කරලා දාන්න පුළුවන්. ඒ පෝස්ට් එක දකින අය එතකොට ඒකට කමෙන්ට් කරනවා. පෝස්ට් වලට අමතරව මෙතන AI chats තියෙනවා. ඉතින් chat option එකට ගියාම ඔයාටම cramps තියෙනවා නම් headaches තියෙනවා නම් ඔයාගේ mental health එක ගැන මේ app එකත් එක්ක chat කරන්න පුළුවන්. මේ app එකේ free version එකක් තියෙනවා paid version එකක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම paid version එකේ free version එකට වඩා අනිවාර්යම features මම මගේ period health එක track කරන්න mainly මේ app එක පාවිච්චි කරන නිසා මට දැනට මේකේ free version එකේ තියෙන features ටික ඇති. හැබැයි ඔයාට paid version එකනොත් features enjoy කරන්න පුළුවන්. ඊට අමතරව මම කලින් කිව්වා වගේ මේක period වෙනුවට විතරක් නෙමෙයි pregnancy journey එකත් ඔයාට track කරන්න පුළුවන්. especially ඔයාගේ ovulation period එක ඒක ගැනත්
මෙතනින් ඔයාට data ගන්න පුළුවන්. ඔයාට high pregnancy chances තියෙන dates මොනවාද, low pregnancy chances තියෙන dates මොනවාද, ඒවත් මේ app එකෙන් ඔයාට පෙන්නනවා. ඉතින් ඇත්තටම මේ app එකේ මම පාවිච්චි කරන්නේ හරිම basic features ටිකක්. මම එහෙම මේ app එකේ හැම feature එකක්ම try out කරලා නැහැ. ඒ වුණාට අද වීඩියෝ එක කරන්න ඕන නිසා මං චුට්ටක් තවත් මේක ගැන හොයලා බලද්දි ඇත්තටම මේකේ ගොඩාක් හොඳ ෆීචර්ස් තියෙනවා. අපේ පීරියඩ් හෙල්ත් ගැන, ප්‍රෙග්නන්සි හෙල්ත් ගැන, මෙන්ටල් හෙල්ත් ගැන ගොඩාක් හොඳ ෆීචර්ස් තියෙනවා. ඔයාලට try out කරලා බලන්න පුළුවන්. ඔව් මේ ඇප් එක විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම මේ වෙද්දී පීරියඩ්ස් වෙනුවෙන් ඩිවලොප් වෙච්ච ඇප්ස් ගොඩාක් මගේ අර මං කලින් කිව්වා වගේ මම මගේ පීරියඩ් හෙල්ත් එක වෙනුවෙන් දාපු වීඩියෝ එකෙත් කට්ටිය සමහර වෙන ඇප්ස් උත් කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මේක හරිය මොකක් හරි කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයාගේ පීරියඩ් හෙල්ත් එක වෙනුවෙන් අනිවාර්යයෙන්ම මොකක් හරි ඒ වෙනුවෙන් ඩිවලොප් වෙච්ච ඇප් එකක් පාවිච්චි කරන්න. මොකද ඒකෙන් ඔයාට පීරියඩ් හෙල්ත් ගැන හොඳට ට්‍රැක් කරන්න පුළුවන්. ස්පෙෂලි මම ඒ වීඩියෝ එකෙත් කියලා තියෙනවා. ගොඩක් ගර්ල්ස්ලට සමහරලාට අයිඩියා එකක් නෑ යාළගේ පීරියඩ් එක රෙගියුලර්ද නැද්ද කියලාවත්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඇප් එකක් පාවිච්චි කරලා ඔයාගේ පීරියඩ් හෙල්ත් එක ට්‍රැක් කරන්න. ඒකෙන් ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. පීරියඩ් එක රෙගියුලර්ද නැද්ද? අනිත් එක තමා ට්‍රිප්ස් එහෙම ප්ලෑන් කරද්දි මේ ඇප් එක මට මාරම හෙල්ප්ෆුල්. මොකද හැම මන්ත් එකකදීම හැම මන්ත් එකකම අපේ පීරියඩ් ස්ටාර්ට් වෙන ඩේට්ස් මේකෙන් ප්‍රෙඩිට් කරලා පෙන්නන නිසා මට රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ ඩේට්ස් ස්කිප් කරලා ට්‍රිප්ස් යන ඩේට්ස් ෂෙඩියුල් කරගන්න. හරි ඉතින් අනිවාර්යයෙන්ම මම මේ ඇප් එකේ පෙන්නුව ඩීටේල්ස් වලට වඩා ගොඩාක් ෆීචර්ස් මේකේ තියෙනවා. කලින් කිව්වා වගේ මම හැම ෆීචර් එකක්ම එහෙම try out කරලා නැහැ. ඉතින් ඒක නිසා ඇප් එක install කරලා බලන්න. ඔයාලට මොනවද තියෙන ෆීචර්ස් ඒ ඔප්ෂන්ස් install කරලා බලා ගන්න පුළුවන්. මොන හරි doubts තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. මම රිප්ලයි කරන්න. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට thank you so much. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.